හොඳට ආදරය කරන්න. හොඳට ආදරය කරන්න. කරුණාවක් එක්කම. කරුණාව එක්ක ආදරය කරපුවාම කවදාවත් හානියක් කරන්න බෑ. ඇයි කරුණාව තියෙනවා. මතකද අර මම මේ කාරණේ ඉස්මතු කරන එක හරිද වැරදිද දන්නේ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ තුරංග තරඟ පිටිය ගාව හම්බෙන්න එන්න කියලා සර්ප්‍රයිස් කරන්න. බෙල්ල කපන්න. කොහොමද එහෙම කරන්නේ? මාතර පැත්තේ මන් දැක්ක අවුරුදු 16 17 පැටව. පීයකින් අනගෙන යන්නේ. කොහොමද එහෙම කරන්නේ? අර පුරුද්දක් නැතිකම කරුණාවන්ත හදවතක් ඇති වෙලා. එතකොට ඔය දරා ගන්න බැරි එක කවදාවත් අම්මා තාත්තා වෙනුවෙන් කඳුලක්වත් අහලන්නේ නැහැ. මාස දෙක තුනක ප්‍රේම සම්බන්ධතාවයක් වෙනුවෙන් අරනේ කවුරුද හැඬුවේ කාටද රිදුනේනේ දුම්රිය මොහොතක් නතර වෙන්නේ. කෝච්චිය විතරනේ නැවතුනේ මිනිහ පටව ගන්න පෙට්ටිය. මොකක් හරි වුණාම අන්තිමේට කවුරුවත් නැහැ. ප්‍රේම සම්බන්ධතාවයේ තියාගන්න මතක තියාගන්න වෙනස් වෙනවා කියලා. අවුරුදු 10 11 ප්‍රේම සම්බන්ධතා තිබිලා විවාහ වෙලා දරුවෝ හදලා කොච්චර තියනවද නේ ඩිවෝස් වෙන්නේ. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන්න කලින් තේරුම් ගන්න වෙනස් වෙනවා කියලා. ඒවා හරිය తాවකාලික දේවල්. මොකක්ද මේ ලෝකේ తాවකාලික නැත්තේ? හැම එකක්ම తాවකාලිකයි. තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් මම මේ කියන්නේ. විවාහ වෙන තරුණ තරුණියෝ දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන පාඩමක් තමයි මේ අර අනේකගේ මතයට කරු කරන්න, අනේක ඉවසන්න, අනේකගේ වෙනස් වීම දරා ගන්න බැන ඇත්තටම කසාද බඳින්න එපා. මොකද ඒ අපේ තීරණවල බලපෑම සහ ඒ වගේ විපාක විඳින්නේ අහිංසක දරුවෝ. එතකොට ලිංගිකත්වය කියන කාරණය මේවා නිකන් සෙල්ලමකට ගන්න එපා. අර ලිංගික අධ්‍යාපනය කියන එක මගේ පුද්ගලික අදහස රටකට ඕනේ. අනිවාර්යයෙන් වෙන්නේ කොහොමද, කෙරෙන්නේ කොහොමද, ආරක්ෂිත කොහොමද, අනාරක්ෂිත කොහොමද කියන එක උගන්වන්න ඕනේ. බොහොම සතුටුයි ඔබ වහන්සේ වගේ තරුණ භික්ෂුවක් මේ පිළිබඳව විවෘතව කතා කිරීම. ඒ හින්දා මොන චෝදනාවක් සමහර විට මේකට හාමුදුරුවන්ට ගැලපෙනවද කියලා කවුරු හරි කියයි. නමුත් අපි කියන්නේ නැත්තම් කවුද මේවා කියන්නේ? ලිංගිකත්වයේ කියන එක අතිශය පුද්ගලික කාරණයක්. නමුත් ඒ තුලින් සමාජයට හානියක් වෙන්න නරකයි. එකක් ලෙඩ රෝග. අනිත් එක මේ දරුවෝ ජීවිත ළමා නිවාසවල කොච්චර දුක් විඳිනවද? අම්මගේ තාත්තගේ උණුහුම නැතුව. ඒ හින්දා අර තමන්ගේ පහත් ආසාවන් සන්තරපණය කරගන්න එපා. ඒකේ කෙලවර බොහෝ දුරට ජීවිතයක් වන්දිනවා. සමහර දරුවෝ තනි වෙනවා, පිරිඳ තනි වෙනවා, අනිත් පැත්තේ සමහර ඒ පිරිමියා තනි වෙන්න පුළුවන්. ඒකේ පීඩාව පළල කොච්චරද කියලා අපිට කියන්න බෑනේ. ජීවිත කඩා වැටෙනවා. සමහර උදවිය ඉන්නවා දරුවෝ හදන එක සෙල්ලමකට කරනවා. ඒ කියන්නේ අර බැන්දොත් දරුවෝ හදන්න ඕන කියලා එකක් නැහැ. දරුවෝ වදන්න හදන්න පුළුවන් නම් විතරක්. ඒ වගකීම ගන්න පුළුවන්. වගකීම ගන්න පුළුවන්. නැත්තම් දෙන්න එකට ඉන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. අද ඇත්තම ගොඩක් තරුණයෝ ඉන්නවද? ඉන්නවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර උත්සාහවත් මනුස්සයන් දරුවෝ කියලා කියන්නේ සම්පතක් තමයි. ඒ සම්පත නඩත්තු කරන්න පුළුවන් නම් විතරක් හදන්න වදන්න. සමාජයට පේන්න දේවල් කරන්න ඕනේ නැහැ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ ගොඩක් වැරදිලා තියෙන අපිට වඩා ලෝකයා පිනවන්න ගිහිල්ලා කටයුතු කරනකොට මිනිස්සුන්ට වරදින්න. එතකොට ඔය දික් කසාද වීම බරපතල ගැටලුවක්. සීසීකඩ විසිරලා පවුල් විනාශ වෙලා විවාහයට කලින් හිතන්න ඕනේ ඒවා ගොඩක් තියෙනවා. සල්ලි ලස්සනයි. ඒ අර වචන වලින් හරඹ දක්වනව නේද? විවාහ වෙලා ඉන්නක මේ අර මොකද්ද අවදිය විවාහයට පෙර අර ප්‍රේම සම්බන්ධතාවයේ පවත්වන කාලේ ඒවා මත කසාද බඳින්න එපා. බලන්න
එක්කෙනෙක් කතා කරනකොට එක්කෙනෙක් නිමෙනවද කියලා. නිමෙන්න එපැයි. එකට එක කියනවද නැද්ද කියන එක බලන්න. එතකොට බෝධිසත්වයෝ මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? යශෝදරාවිය, උත්තමාවිය. යශෝදරා දේවිය මුළු සංසාරෙම පතාගෙන ආවේ කවුද? බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා. කසාදේ හරි වැදගත් නිවන් දකින්න. කසාදේ හරි වැදගත් විමුක්තියට. මොකද පවුල් පන්සල් වගේ තියෙන්න එපැයිනේ. පවුල අපාය වගේ තිබිලා හරියන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම යෝජනා කරනවා. gedara බිරිඳටවත් දරුවෙකුටවත් ස්වාමියාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. නිකමටවත් gedaraka කුණු හරපයක් කියන්න එපා. වරදින්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නොසලකා හරින්නත් පුළුවන් හිතලම. කමක් නැහැ. අසත්පුරුෂයෙක් නම් වෙන්න එපා. අනේකගේ තියෙන කැතකමට අනේකගේ තියෙන අසත්පුරුෂකමට අපේ තියෙන මනුස්සකම නැති කරගන්න එපා.